පාසල් නිවාඩුව ආපු ගමන් දිනුක සහ යාගේ යාළුවෝ මුහුදු වෙරළට ගියා. ඒ දවස හරිම ලස්සන දවසක්. රළ හෙමින් වෙරළට වැදිලා සද්ද කරනවා. කුරුල්ලෝ අහසේ පියාඹනවා. ළමයි සතුටින් වැලිවල දුවනවා. වෙරළ අයිනේ කාලෙකින් පාවිච්චි නොකරපු පරණ ලී ඔරුවක් තිබුණා. ඔරුවේ කම්බ පරණ වෙලා, පාට ගැලවිලා. ඒත් ළමයින්ට ඒක ලොකු අභිරහසක් වගේ පෙනුණා. රෑවෙද්දේ 4 දෙනා හොරෙන් ආයෙත් වෙරළට ආවා. හන්දේලිය මුහුදට වැටිලා දිලිසෙනවා. කවුරුත් නොදැන ඔවුන් ඔරුව මුහුදට තල්ලු කළා. මුලින්ම මුහුද හරිම නිස්කලංකයි. නිල් පාට දියරල ඔරුව වටේ නැටනවා. මාළු වතුරින් පනින්න ගත්තා. ළමයි හිතුවේ මේක තමයි ලොකුම විනෝද ගමන කියලා. මොකක්ද මෙහෙ වෙන්න යන්නේ? ඒත් ටික වෙලාවකට පස්සේ අහස ටික කළු වෙන්න පටන් ගත්තා. තද සුළඟක් හමාගෙනාවා. මුහුදේ රළ ලොකු වෙන්න ගත්තා. එක පාරකන ලොකු රළක් ඔරුවට වැදුනා. අකුණු ගහනවා. වැස්ස කඩාගෙන වැටෙනවා. ඔරුව තද්දින් හෙල්ලෙන්න ගත්තා. බයවුණු ළමයි එකිනෙකා අල්ලගත්තා. කුණාටුව ඉවර වෙද්දී ඔවුන්ට වෙරළ පේන්නවත් නැති වුණා. හැම තැනම අඳුරු මුහුද විතරයි. ඔවුන් මුහුද මැද අතරමං වෙලා හිටියා. රෑ අඳුර අතරින් දුරින් නිල් පාට ආලෝකයක් දිලිසෙන්න ගත්තා. ළමයි පුදුමයෙන් ඒ දිහා බැලුවා. ඔරුව හිමින් ඒ ආලෝකයේ දෙසට ගියා. උදේ වෙද්දී ඔවුන්ගේ ඇස් ඉස්සරහින් ලස්සන දූපතක් පෙනුණා. ලොකු දියඇල්ලක්, දිලිසෙන ගස්, පාට කුරුල්ලෝ. ඒක හීනයක් වගේ ලස්සන තැනක්. ළමයි හෙමින් කැලේ ඇතුළට ගියා. වඳුරෝ ගස් උඩ පනිනවා. කුරුල්ලෝ සද්ද කරනවා. කැලේ ගැඹුරේ ඔවුන්ට පරණ ගුහාවක් හම්බුණා. ගුහාව ඇතුලේ නිල් පාට ගල් දිලිසෙනවා. ළමයි බයත් එක්ක පුදුමයෙන් ඇතුළට ගියා. එක පාරටම පොළව කම්පා වෙන්න ගත්තා. ලොකු ගල් කඩා වැටුණා. දිලිසෙන ගල් කැඩිලා වුසිරුණා. ළමයි බය වෙලා දිව්වා. දිනුක තම යාළුවෝ බේරගන්න උත්සාහ කළා. ඔවුන් එකිනෙකා අල්ලගෙන ගුහාවෙන් එළියට දිව්වා. අන්තිමේදී ඔවුන් පන බේරගෙන එළියට ආවා. දෝපතේ වෙරළ අයිනේ ළමයි එකතු වෙලා ඔරුව හදන්න පටන් ගත්තා. උදේ හිරුවෙලිය මුහුදට වැටිලා දිලිසෙනවා. ඔවුන්ගේ හිතේ ආයෙත් බලාපොරොත්තුවක් ඇති වුණා. දිග ගමනකින් පස්සේ දුරින් Tamanගේ ගම පේන්න ගත්තා. දෙමාපියෝ වෙරළ අයිනේ බලාගෙන හිටියා. ළමයි ආව ගමන් ඔවුන් සතුටින් වැළඳගත්තා. ඒ දවසෙන් පස්සේ ළමයි තේරුම් ගත්තේ ධෛර්යය සහ එකමුතුව තියෙනවනම් ඕනම අමාරුවක් ජය ගන්න පුළුවන් කියලා.